Hi, welcome to Ru Online YouTube channel. ඉතින් මේ වීඩියෝ එක ගන්නේ වෙසක් දවසේ හරියටම මැයි 30 වෙනිදා අපි යන්නේ නැහැ කියලා හිතාගෙන හිටියා මේ එක හේතු නිසා මේ අපිට උදේ දානයක් එහෙමත් තිබුණා ගෙදර කරන්න. ඒවට මහන්සි වෙච්ච හින්දා මේ අයියා එහාට මෙහාට ගොඩක් ඇවිත් හින්දා අපි යන්නේ නැහැ කමන්නේ. අපි වෙන දවසක යමු කියලා හිතන් හිටියේ වුණාට මේ යන්න වුණා. මොකද මේ අයියා ඊට පස්සේ දවසේ කොළඹ යන්න තිබුණා. ඉතින් ඒ වගේ වැඩ ගොඩක් හින්දා මේ වෙසක් කලාපේ දෙවෙනිදායින් පස්සේ නෑ මං හිතන්නේ දෙවෙනිදා වෙනකන් විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔෆිස් යන්න ඕන මොන්ටිසෝරි වැඩ ආරම්භනම් වැඩත් එක්ක මේ සතියේ කියන්නේ වීක් ඩේස් වල යන්න වෙන්නේ නැහැනේ. ඒකෙන් හින්දා අපි රෑ 7ට විතර තීරණය කරා මේ නෑ කමන්නේ යමු කියලා. ඊට පස්සේ ඩග්ගාලා අපි අයියලයි ගෙදර තමයි හිටියේ. ගෙදරමත් අපේ ගෙදර ඇවිල්ලා වොෂ් දාලා ලෑස්ති වෙලා මේව කරනකොට මෙන්න මේ ඉස්කෝලේ මාරම ලස්සනට හදලා තිබුණා. මාරම මේ ප්ලෑනින් එකක් විදිහට මාරම ලස්සනයි. ඇත්තට මේ ඉස්කෝලේ ගොඩක් මහන්සි වෙලා ඒක කරලා තිබුණා. මම මෙතන ඉඳන් යනකොට ඉස්කෝලේ වලින් දැකපු ලස්සනම ඉස්කෝලේ. ඊට පස්සේ මම දැක්කේ රාහුල කොලෙජ් එක කොහොමද ඉතින් හොඳටම කරන ඒ කියන්නේ මේක ලස්සනට හැමදාම හදනවනේ රාහුලේ තමයි ඊට පස්සේ මම දැක්කේ ගොඩක්ම ලස්සනට. මෙන්න මේ ඒරියා ටික මාරම ලස්සනයි මාරම නීට් මාරම මේ කියන්නේ හරි ආසයි දුරින් ඉඳන් බලන් ඉන්නකොට අර පේනවනේ ඈත ඉඳන්ම ගොඩාක් දුරට බල්බ් දාලා තිබුණා. ඉතින් මේ අපි මේ ටිකට යනකොට මම හිතන්නේ 8:00 විතර වෙලා මේ හරි යනකොට වෙනදට විනාඩි 45න් වගේ බයික් එකේ යනකොට මාතරට යනවා. හැබැයි මේ පාර මාතරට යන්න මං හිතන්නේ යන්නම පැය 3කට ආසන්න කාලයක් ගියා. කොහොම හරි ඔන්නෝම දන්සල් ඩේගොත් තිබුණා. ඇත්තටම දන්සලකින් කන්න තරම් බඩගින්නක් තිබුණේ නැහැ. මොකද උදේ අයියලා ගෙදර දානේ වැඩ ඉවර කළා. හවස තමයි පාමාට තමයි කෑවේ. බඩ පිරෙන්නම කෑවේ. ඉතින් බත් කෑමේ කිසිම ආසාවක් තිබුණේ නැහැ. හැබැයි රොටි කිරි කෝපි වගේ මොනවා හරි දෙයක් කන්න බොන්න නම් ලොකුවටම තිබුණා පේනෝනේ. අර හැත මාරම ලස්සනයි. මට මතක නෑ මේ කොයි හරියද කියන්න. කොමුණත් මාරම ලස්සනට ඒ ටික හදලා තිබුණා. අපි තිහගොඩ වෙසක් කලාවේ බලන්න දැන් තිහගොඩනේ රාජ්‍ය වෙසක් කලාවේ තියෙන්නේ. හැබැයි අපිට ඒක බලන්න යන්න උනේ නැහැ. අපි ඒක බැලුවේ ගෙදර එනකට. මොකද මේ මාරම ට්‍රැෆික් එක තිහගොඩ හරියට යන්න උන්නේ නැහැ. තිහගොඩ හරියට කිලෝමීටර් 10ක් වගේ කියලා වැටිච්ච බෝඩ් එක තියෙන හරියදි වගේ අපිට කෙනෙක් කීවා මේ පැත්තෙන් දකුණු පාරට දාලා යන්න ඔයාලට ලේසියි කියලා. ගොඩාක් බයික් වලින් ගිහපු ගොඩාක් කට්ටිය ඒ පාරේ ගිහපු හින්දා ඉතින් අපි කව කමන්න මමත් අයියට කව කමන්නේ අපි පාරේ යමු කියලා. මොකද මේ බබත් එක්ක හරි අමාරුයි ට්‍රැෆික් එකේ යන එක. ඊට පස්සේ කොහොම හරි අපි ඒ පාරේ යනකොට නම් මම ඒ පාරේ නම් කිසිම වීඩියෝ කැරලක් ගත්තේ නැත්තු කොහෙද මේ දන්නේ නැහනේ. දෙන්නම ටිකක් බය වෙලා ගියේ. මොකද මේ ජීවිතේටවත් ගියපු නැති පාරක් දන්නේත් නෑ. බයික් යන හින්දා එහි පස්සෙන්ම ගියා. අන්තිමට කොහොම හරි මේන් රෝඩ් එකට වැටුනේ අපි අකුරැස්ස මාතර මේන් රෝඩ් එකට තමයි අපි වැටුනේ. මේ අපි කොහොම හරි ඔය අතුරු පාරට දාන්න කලින් යන ටික මේ හරිය දන්සලක් තිබුණා. ඒ අතරින් ඔය බයික් එක ගියපු හින්දා අපිට මෙහෙම හරි යන්න පුළුවන්. හැබැයි වීල් එක කාර් එක වගේ කියනනම් ඇත්තටම අමාරුයි යන්න. ඔය තියෙන අපි ෂෝට් කට් එකකින් දාලා මාතර පාරේ කියන අකුරැස්ස පාරේට දාලා ඔය යන ගමන් මාතරට මේ මාලිම්බඩ වගේ තමයි මම බෝඩ් වල දැක්කේ. මාලිම්බඩ හරිය වගේ තමයි මම දැක්කේ. මේ ටිකේ ලොකු ඩෙකරේෂන් එකක් ඉන්නේ. ලොකුවට සරසල ගතියක් තිබුණේ නැහැ. කඩවල් වල මේ දාලා තිබ්බ ලයිට් එකක් දෙකක් වගේ විතරයි. එහෙම නැතුව මේ වෙසක් කූඩු ටිකක්වත් එහෙම මම ලොකුට දැක්කේ නැහැ. ලස්සනට හදලා තියෙනවා. කොහොම හරි මේ ටිකේ සෙනගත් අඩුයි. අකුරැස්ස පාරේ මොකද තිහගොඩ වෙසක් කලාපේ තියෙන හින්දා ඒ පැත්තට යන එන ප්‍රමාණය තමයි ඒ පැත්ත තමයි බ්ලොක් එක තිබුණේ. මේ ඉතින් මාතරට ගිහිල්ලා දැන් මේ පාරේ කිසිම දෙයක් නැහැ. මේ පාරේ දැන් මෙතනින් යනකොට ඉස්සෙල්ලම වෙසක් කලාපේ හරියට ලස්සනට පටන් ගන්න රාහුල කොලෙජ් එක ළඟේ. එතන තමයි ලොකු වෙසක් කෝඩු ටිකක් ලස්සන වෙසක් කෝඩු ටිකක් හදලා පොඩි තොරණක් වගේ එකකුත් හදලා ලස්සනට රහල්
මට මතක නෑ මොකක් හරි බෝඩ් එක ගහද්දි වීඩියෝ ක්ලිප් එකේ ඇති. මම නිකන් අර පාරේ යනකොට ওই ටිකේ පොඩි පොඩි වීඩියෝ ක්ලිප්ස් ගන්න පුළුවන්. මොකද ලේසි මේ ට්‍රැෆික් එක නැති හින්දා. ඊට පස්සේ ටික ටික කොහොම දුරට යනකොට ඇත්තටම මේ අපිතර එවෙලේ හිතපු ගමනක් නෙමෙයිනේ. එවෙලේ ප්ලෑන් කරා අපි යන්න ඕන කියන තැන හිටියට මේ අද නෙමෙයි අපි කියන්නේ වෙසක් පොයට පස්සේ දවසේ යමුයි කියන තැන තමයි අපි ප්ලෑන් එක හදාගෙන හිටියේ. ඒත් අපිට එහෙම යන්න බැරි වුණා. මොකද මේ අපේ අයියට සවුන්දා වෙනකොට අපි කොළඹ ඉන්න උමනාව තිබුණා ඔෆිස් එකේ වැඩකට. ඒකේ හින්දා ඉතින් දැන් අපිට ඊට පන්තිත් නෑ. ඊට ෆ්‍රී එකේ ඉන්න පුළුවන් හින්දා අපි කල්පනා කරා කමන්නේ අපි යමු කියලා. තැනින් තැන කඩවල් ටික තමයි මේ හරියේ මේ ලස්සනට හදලා තිබුණේ. නැතුව පාර එහෙම ලොකුවට ඉසක් කුඩු දෙපැත්තේ දාලා ලස්සනට හදලා තිබුණේ නෑ. ඊට පස්සේ මේ අපි හැබැයි දැන් ගෙදර යනකොට අපි යන්නේ තිහගොඩ හරහානේ. ඒ පාර මාරම ලස්සනයි. හැබැයි ඒ පාරේ වීඩියෝ ක්ලිප්ස් ගන්න එක මාරම අමාරු වැඩක් වුණා. මොකද පුදුම ට්‍රැෆික් එකක්. ඒ ට්‍රැෆික් එකේ වීඩියෝ ක්ලිප් එකක් ගන්නවා කියන එක ඉතින් කරන්න බැරි වැඩක්. මොකද මේ අයියට ඉස්සරහ බබා තියාගෙන යන්න බෑ. ඒතකොට බබා මං අරගෙන මම බබාවත් යන් ඊයත් පොඩ්ඩක් නිදිමත විකාරේ හිටියේ වෙලාවෙට. ඒකින්ද ඒ ටිකේ මම වීඩියෝ ක්ලිප්ස් වැඩි ගත්තේ නෑ මං හිතන්නේ. හැබැයි අන්තිමට ගත්තම මේ පන්සල ලස්සනට සලසලා තිබුණා. පන්සල නෙමෙයි සෝරි මේක තමයි අපි අකුරැස්ස පැත්තේ ඉඳන් එකපාරටම යනකොට ඉස්සෙල්ලම දැක්ක පළවෙනි තොරණ. මේක මේ මන් දන්නේ සරසිරි කියලා තිබේ ප්‍රභාත් ෆැෂන් කියලා. හරියටම දන්නේ නැහැ ඒකෙන්ම හදපු තොරණක්ද කියලා. ඒකෙන් අනුග්‍රහය දක්වපු තොරණක්ද කියන දන්නේ නැහැ. හැබැයි අර මේ හදන් ගහලා තිබුණේ ප්‍රභාත් ෆැෂන් කියලා. මෙන්න මෙතන මේ ඒ පන්සලේ තමයි ඒ තොරණ තිබුණේ. ටිකක් පියන මේ යමින් ගමන්ට ගාලා වීඩියෝ බලාගත්ත ටික ලස්සනට පන්සල ලස්සනට හදලා තිබ්බා. චෛත්‍යය ටික මම මුලින්ම මේ එනකොට දැන් දැක්කේ මේ මාතර මේ බෝධිය වගේ. ඊට පස්සේ ආයෙ මම දැන් මාතර බෝධිය නෙමෙයිනේ වෙනස්නේ. ඊට පස්සේ ඔන්න ඔය ටිකේ ඉඳන් පොඩි පොඩි සරසැලි කීපයක් තිබුණා. අතරින් පොඩ්ඩක් එහා රාහුල මේ ඉස්කෝලෙත් ලොකු මේ වෙසක් කූඩු තරංගයක්. ඊට පස්සේ වැතිගී සංදර්ශනයක්. ඒ වගේ දේවල් ටිකක් වැතිගී ප්‍රසංගයක් සමාවෙන්න වැතිගී ප්‍රසංගයක් වගේ ඒ වගේ ඉස්කෝලේ නිර්මාණය කරලා තිබුණු උත්සවයක් කියන්නේ වැඩසටහන් කීපයක් තිබුණා. මම ඉතින් ඔන්න ආයෙමත් ඔය ට්‍රැෆික් එකට ආවා. ඔය ටිකේ මම වීඩියෝ ක්ලිප්ස් ගන්න එක ආයෙ නැවැත්තන්න සිද්ධ වෙනවා මට. මොකද මේ අර පේනෝනේ ඈත මාරම ට්‍රැෆික් එකක් තියෙන්නේ. වාහන වැඩි. ඉතින් මේ ඔහම යනකොට හරි ෂෝක් හැබැයි. ඇත්තටම අපි දෙන්න මේ බයික් එකේ යන් කියලා ගත්ත තීරණේ හොඳයි. මොකද වීල් එකේ යන් කියලා ගත්තනම් මට 100,000ක් ෂුවර් අපිට ඉරිදා උදේවත් එන්න බෑ. මොකද ඒ තරම් ලොකු ට්‍රැෆික් එකක් තිබ්බ. මාරම බ්ලොක් එකක් තිබ්බේ මාතර 30 කියන්නේ මාතර උරුවක්ක පාර මාරම මේ බ්ලොක් එකක් තිබුණා. කඹුරු පිටියට එනකම් ඒ බ්ලොක් එක ඒ විදිහටම තිබුණා. ඉතින් මේ අපි යනකොට කඹුරු පිටියත් පහු කරගෙන ගියා. يعني කඹුරු පිටිනුත් මෙයා කොහොමද ඊගොඩට කිලෝමීටර් 10ක් වගේ තමයි පෙන්නත් තමයි පෙන් කරේ. මේ හරියදී අපි වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තට මේ ඔතන මම සවුන්ඩ්ස් කරාට කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. මොකද මේ ස්පීකර් දාලා අර මේ සවුන්ඩ්ස් දාලා තිබුණේ. ඒ නිසා මම කියන කිසිම දෙයක් ඔතනදි ඇහෙන්නේ නැහැ. ඉතින් මේ නිකන් කට හෙල්ලෙනවා විතරක් වගේ පේන්නේ. කරන්න දෙයක් නැහැ. මොකද මේ සවුන්ඩ්ස් ටික තුනින් අයියා මාත් කතා කර කර යන ටිකක් කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මොකද හයියෙන්ම මේවා දාලා තිබුණා. ඊට පස්සේ වාහනවල හෝන් කර කර ඒවා මේ යනකොට සවුන්ඩ් කිසි දෙයක් ඇහෙන්නේ නැහැ. ඉතින් මම කියන්නේ සවුන්ඩ් කියන්නේ මම වොයිස් එක ඇහෙන්නේ නැහැ කියලා. ඉස්සරහට ගිහිල්ලා බලමු කියලා තමයි උතර කියන්නේ. ඉතින් ඔහම කන්ටිනියු කරගෙන යනකොට ඔන්නතන රහල් ප්‍රදීපාලෝකනය කියලා ප්‍රෝග්‍රෑම් එකක් ලොකුවටම තිබුණා. වෙසක් කෝඩු බැතිගී ප්‍රසංගයක් ඔය වගේ දේවල් ටිකක් තිබ්බා. ඒ ටික ඇතුළට අපි ගියේ නැහැ. මොකද අපිට වුණා මාතර බෝධිය පැත්තට යන්න. අපි ඔය ටිකට එන ගමන් එමු කියලා හිතාගෙන උතර නවත්තන්න නැතුව අපි කෙලින්ම ආයෙම මාතර පැත්තට එහෙම ගියා.
ඒ අනත්තර තමයි ඔය වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තේ. මෙතන ඉඳන් අර සවුන්ඩ්ස් දාලා ඊපස්සේ ඒක මේ ප්‍රොමෝෂන් කරන්න ඒ වගේ දේවල් තමයි තිබුණේ. මාතර ස්කෝල ගැන ඊට පස්සේ තියෙන shops ගැන අපිට බඩු ගන්න තියෙන තැන් ගැන ඒව තමයි පොඩි ප්‍රොමෝෂන් සවුන්ඩ්ස් ටිකක් තමයි අපිට ඇහුනේ. ඊට පස්සේ කොහොමාරි ඔය ටිකට යනකොට ටික ආයෙමත් බ්ලොග් එක එන්න පටන් ගත්තා. හරි අමාරු වුණා යන්න. කොහොම වුණත් බීච් රෝඩ් එකට යන්න මේ පැයකට අධික කාලයක් මාතර පාලම ළඟ ඉඳන් බීච් රෝඩ් එක පැත්තට යන්න අපිට ඉන්න වුණා බයික් එකේ හින්දා. ඊට වඩා අඩු කාලෙකින් අපි ගියා. මොකද මේ අර එමෙන් දාලා යන්න පුළුවන් හින්දා ඔය උතන ඉතින් පොලිසිය ඉඳගෙන එහාට මෙහාට කලර් ලයිට් එක තිබුණාට මේ අර පොලිසිය ඉඳන් තමයි අර හෙට මෙහෙට යන්න අරකට මේකට කියන්නේ. එයාගේ සිග්නල් එක අනුව තමයි අපිට එහාට මෙහාට යන්න පුළුවන්. වාහනත් ගොඩාක් මේ වෙලාවේදී කැඩිලා තිබුණා අපි දැක්කා. මොකද මේ දැන් අපි යන අතරට බයික් එහෙම මාර විදිහට කැඩිලා තිබුණා. බයික් වීල් තමයි ගොඩක් කැඩිලා තිබුණේ. මම හිතන්නේ එක දිගට ට්‍රැෆික් එකේ මේ ස්ටාර්ට් කරගෙන ඉන්නකොට අධික ලෙස වාහන රත් වෙනවා. එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ නැති. කොහොම වුණත් ඉතින් මාර විදියට බ්ලොක් එකක් තිබුණා. ඒ බ්ලොක් එක කොච්චරද කියනවනම් ඉතින් අපිට මාතරට එන්න පැය 4මාරක් විතර කාලයක් ගියා. ජීවිතේ මං හිතන්නේ මම මාතර ගිහින් ඇති හිසේ කෙස් ගන්නට. හැබැයි ඉතින් මේ මාතර එන්න පැය 4මාරක් ගිය ෆස්ට් ටයිම් තමයි මේක. මොකද ඇත්තටම මේ රාජ්‍ය වෙසක් කලාපේ වුණාට මාරම ලස්සනයි. ලස්සනට හදලා තිබ්බා. හොඳයි. يعني ලස්සනට ලයිට් දාලා මාතර බෝධිය ඒ ටික තමයි බීච් රෝඩ් එක ඊපස්සේ පරවිදූපත ඒ වගේ ලයින් ටික මාරම ලස්සනයි. ඊපස්සේ තිහගොඩ හරිය මාරම ලස්සනයි. අපි තිහගොඩ හරියේ ඒ ටික සෙට් උනේ අපිට අපි ගෙදර එනකොට ඒ පැත්තෙන් ආවේ. උනාට තිහගොඩ ඉඳන් මෙන්න මේ ටික උන්නතර ඉඳන් තමයි පටන් ගත්තේ. ඔය ඇති පේන්නේ මාතර බෝධිය. මම ඔය ටික බලන්න තමයි ආසාවෙන්ම ආවේ. දරුවත් එක්කගෙන ආවේ ආසාවෙන්ම ඔය ටික බලන්න. මාරම ලස්සනයි ඔය ටික. මම දන්නේ දිව්‍ය ලෝකයකටත් වැඩිය මාරම ලස්සනයි. මම කියන්නේ අපි වෙසක් කලාපයක් මේ වගේ දකින්න අපි කොළඹම යන්න ඕනේ. හැබැයි ඉතින් කොළඹ වෙසක් කලාප මෙහෙ තිබුණා වගේ ඊටත් වැඩිය ලස්සනට තිබුණා දෝ කියලා හිතුණා. මාරම ලස්සනයි. හොඳට ඒක හොඳ ප්ලෑනින් එකක් ඇතුව කරලා තිබුණා. ප්‍රශ්න තිබ්බේ පාර බ්ලොක් වෙච්ච එක විතරයි. ඉතින් ගොඩාක් හැම පැත්තකින්ම වගේ කට්ටිය බස් අරගෙන තිබ්බ ගොඩක් තිබුණේ. හැබැයි වීල් බයික් කාර් වගේ තමයි තිබුණේ. බස් වලින් අප්‍රමාණ ටිකක් අඩුයි. කොහොම වුණත් ඉතින් ඔන්නෝම ගියා. ඉතින් සතුටින් අපි තුන්දෙනාත් එක්ක පොඩි chat එකකුත් දාගෙන හරි ෂෝක්. ඉතින් මේ හරි ෂෝක් ඉතින්නේ. ඇත්තටම මේ කාලෙකින් අපි තුන්දෙනාත් එක්කම බයික් එකේ තරම් වෙසක් බලන්න ගියේ අපි නැත්තම් මේකට. බයික් එකේ වැඩි වෙන්නේ වීල් එකේ තමයි යන්නේ. හැබැයි මම මේ පාර මමමයි ඩිසයිඩ් කරේ නෑ මේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්නත් ඕන හින්දා බයික් එකේ යමුයි කියලා. හැබැයි බයික් එකේ අනේක හරි ෂෝක්. අර එහෙම මෙහෙන් දාලා යනකොට ඉතින් හරි ෂෝක්. අපි අන්තිමට මේ අර පදික වේදිකාවෙත් බයික් එකේ ගියා. මොකද ඊට තියෙන තැන් වලින් අපි වීල් බයික් එක දාලා ඉතින් ගියා. ඔය මාතර පාලම හරියට යන්න තියෙන ටික පේනෝනේ. ඈතට යනකම් මේ බ්ලොග් එක පරිමිතර මම වීඩියෝ කරන එක නැවැත්තුවා. ඇයි ඉතින් බෑ කරගන්න. ඊට පස්සේ ඔය තියෙන්නේ බීච් සයිඩ් එකට යන පාර. මාරම ලස්සනයි. ටිකක් කහපාටින් තමයි ඔක්කොම මේ දක්ෂිණ ප්‍රභා කියලා මගේ නමේ කැලලකුත් තියෙනවා. මාතෘවනි ප්‍රභානේ. තව දක්ෂිණ ප්‍රභා දකුණේ රශ්මිය වගේ තමයි ඒකේ තේරුම. ඔය ටිකත් මාරම ලස්සනයි. නිකන් ඔහොම යනකොට නිකන් වියනක් මැදින් යනවා වගේ. මේ මං හිතන්නේ පාලමෙන් ඇවිල්ලා බීච් සයිඩ් එකට දානකොට තමයි ඔය ඩෙකරේෂන් ටික හදලා තියෙන්නේ. ඔය තොරණ කොතන තිබුණා. ඔය ටික ලස්සනට හදලා ඔය තියෙන්නේ. එතන අපි මං තොරණ පොඩ්ඩක් අපේ තොරණ ළඟට ගියා.
තොරණත් පොඩ්ඩක් බැලුවා. අපි උතන ඉඳන් අයිස්ක්‍රීම් දන්සලක් තිබ්බා. ඒක කෑවා. මොකද අපේ දරුවට අයිස්ක්‍රීම් මොන වෙලා තිබුණා. ඉතින් ඒකෙන් හින්දා අපි උතන ඉඳන් අයිස්ක්‍රීම් දන්සල කෑවා. ඉතින් මේ ඒකේ වීඩියෝ නම් ළඟට ගත්තේ නැහැ. ඔහොම අපි බීච් සයිඩ් එක පැත්තට ගිහිල්ලා පරවිදූපතේ පොඩි මේවා ටිකක් බලලා එහෙම අනිත් පැත්තට අපි ආවේ. ඉතින් ඊට පස්සේ ඔහොම යනකොට ඇත්තටම මේ මාර ට්‍රැෆික් එක හරි අමාරුයි. ෆෝන් එක අල්ලගෙන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න පවා මාරම අමාරුයි. කරන් දෙන්නේ ඔය තොරණ තියෙන්නේ බීච් එක ළඟමයි. පරවිදූපත තමයි රෑතම් පේන්නේ ලස්සනයි. චෛත්‍ය ලස්සනට හදලා තිබුණා. ඔය තොරණ තමයි බීච් එක ළඟත්ම තිබ්බ තොරණ. උතරින් එහා අපි ගියේ නෑ. පරවිදූපතට අපි ගියෙත් නැහැ. මොකද මාතර ආවන් හැමදාම වගේ පරවිදූපතට යනවා. ඒකින්ද පරවිදූපතට ගියේ නැහැ. ඔය සයිඩ් එකෙන් යන්නෙත් නැතුව යන්න හදලා මම ආයි කිව්වා නෑ ඔය ටිකේ බලන්න දෙයක් නැහැනේ. ආයි බයික් එක අරගෙන අපි අනිත් පැත්තට යමු කියලා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය තැන ඉඳන් ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ටික ගත්තා මම. ඔය අපි අයිස්ක්‍රීම් දන්සලා කන්න යන්නේ හැදුවේ ඔතන ඉඳන්. අර මං ඈතින් ඉස්සෙල්ලම පේන තොරණක් අන්න දැන් තමයි දන්සලා තිබුණේ. අපි යොම කෙලින්ම ගියා. ඉතින් ඔය ටිකේ ලස්සන බලාගෙන ඔයාලත් ඉතින් මේ ඔය ටිකේ ලස්සන බලන්න. ඇත්තටම මේ වෙසක් කලාපේ හරි සාර්ථකයි. එකම එක ප්‍රශ්නයකට තිබ්බේ ඉතින් බ්ලොග් එක මාධ්‍ය අනුග්‍රහය දීලා තිබුණේ සරණ වාහිනිය. ඉතින් මම හිතන්නේ සරණ වාහිනිය ආයතනයේ ලයිව් මේ සේරම ටීවී එකේ පෙන්නුවා වෙසක් කලාපයේ ඔක්කොම විස්තර. මට ඇහුණා වෙලේ කියනවා එන්න බැරි කෙනෙක්ට ගෙදර ඉඳලා බලන්න පුළුවන් සරණ වාහිනිය නාලිකාව ඔස්සේ කියලා. එතකොට තමයි මම දැනගත්තේ. මම නැත්තම් මේ වීඩියෝ එකට වොයිස් කරනකොට තමයි මම ඔය තියෙන මේ බැනර්ස් වල දකින්න සරණ වාහිනියේ ලෝගෝ එක. නැත්තම් මේ එතනට යනකම් අපිත් දැනගෙන හිටියේ නැහැ. මේ එහෙම කියලා ඔයතරම ෆ්ලැග් එක තියෙන මොකක්වත් බැලුවෙත් නැහැ. අර පේනෝනේ මාරම ලස්සනයි. ඇත්තටම මේ හොඳට ප්ලෑන් කරලා ලස්සනට අපේ හිත් ගැටෙන තැන් ටික ලස්සනට මේ කලර්ෆුල් කරලා හැමදේම කරලා තිබුණා. ඉතින් thank you මේ වගේ දෙයක් මාතරට දක්ෂිණ ප්‍රභා කියලා තේමාවක් යටතේ අපිට ගෙනත් දුන්නට නැත්නම් අපි කොළඹටම එන්න ඕන වෙසක් බලන්න. මේ පාර මේ වගේ පැත්තකට ගෙන ආපු එක ඇත්තටම ලොකු දෙයක්. මට වීඩියෝ කරන්න මේ වෙසක් ටික මාරම ලස්සනයි. මම මාරම ආසයි. මෙන්න මේ හරිය අපි නවත්තගෙන අයිස්ක්‍රීම් කෑවා. කාලේ ඉවර වෙලා ඉතින් ආයිමත් ගෙදර ඒමක් තමයි තිබුණේ. ඔන්න ඉතින් වාහනේ කියන්නේ ඉතින් අපේ රෝද දෙක බයික් එක නවත්තලා උතන ටිකක් වෙලා අපි ඉඳලා ඊට පස්සේ ආයිමත් අපි යන්න තමයි හැදුවේ. අන්නර වෙසක් කූඩු ටික මාරම ලස්සනයි. ඇත්තටම මේ මම හිතන්නේ මේ අපේ පැත්තේ ඉස්කෝලෙන් උඩුත් වෙසක් කූඩු අරන් ගියා කියලා කිව්වා. වෙසක් කලාපේ සරසන්න කොහොමුණත් තියගොඩට යනකම් පාර දෙපැත්තම වෙසක් කූඩු වලින් ලස්සනට සරසලා තිබුණා. අපිට අපි ඒත් එන ගමන් කතා කරගෙන ආවේ අයියෝ අපිට මේ ටික මිස් වුණානේ. හැබැයි ඉතින් අවුලක් නැහැ. අපි ගෙදර යනකොට හරිය ටික අපිට බලා ගන්න පුළුවන් වුණා. කොහොමනම් මාරම ට්‍රැෆික් එකනේ. ඉතින් අපිට ඔහොම යනකොට ඔය ටික යනකොට ඉතින් මාතර බෝධිය මම ඔය අයිස්ක්‍රීම් කන ගමන් අර පොඩි ෂෝට් වීඩියෝ ටිකක් හදන්න මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගන්න අතරේ මේ මාතර බෝධිය ළඟ වීඩියෝ ක්ලිප්ස් එච්චර තිබුණේ නැහැ ලස්සන ටික. ඊට පස්සේ මම ආයෙමත් මෙතන ඉඳගෙන සම්පූර්ණයෙන්ම ආයෙමත් මාතර බෝධිය ළඟට යනකම් සම්පූර්ණයෙන්ම වීඩියෝ කරගත්තා. එතකොට මේ යන් කියන්නේ මේක කියන්නේ මට පොඩි ෂෝට්ස් වීඩියෝ ටිකක් පොඩි ෂෝට්ස් වීඩියෝ අරගෙන එඩිට් කරගන්න පුළුවන් හින්දා ඔය පේනෝනේ ලස්සනට වෙසක් කූඩු හදලා වෙසක් කලාපේට නර ඈත නිල් වලාගගෙත් මොකක් හරි එකක් හදලා තිබුණා. හැබැයි මොකක්ද කියන්න ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ. සූම් කරාට ඉච්චර ලොකුවට මේ පියන ගමන් හින්දා ලොකුවට ගන්නත් බෑ.
ඊට පස්සේ ඔහම දිගටම යනකොට ඔය එහා පැත්තේ නිල්වල රිවර් පාර්ක් එකත් ලස්සනට වෙසක් කුඩුලින් සරසලා තිබුණා. ඒ පාර්ක් එකට ගියා නම් ඉතින් අද රෑ 12ටවත් එන්න වෙන්න තියෙන්නේ. ඒ පාර්ක් එකට ගියෙත් නැහැ. ඇත්තරම් මේ ගිය ගමන හරිම ෂෝක්, හරිම සතුටින්, හරි රිලැක්ස් එකේ, හරි ආසාවෙන් ගියා. අපි 3 දෙනා ආගිය විස්තර කතා කර කර මාතරට ගියාට පස්සේ අපි කතා කරේ මාතර ගැන විතරයි. ඉතින් අපි 3 දෙනා කියන්නේ මායි අයියයි කිව්වේ මේ වගේ දෙයක් මේ හරිය තිබ්බ එකම ලොකු දෙයක්. මොකද නැත්තම් ඉතින් අපිට මේ වගේ දෙයක් බලන්න වෙන්නේ නැහනේ. හැබැයි ඉතින් මේ පොඩි කට්ටක් කෑවේ මේ අර ට්‍රැෆික් එක හින්දා. හැබැයි බයික් එකේ ගියපු එකෙන් ලස්සනට හැමදේම කැප්චර් කරගන්න පුළුවන් වුණා. ලස්සනට බලා ගන්න පුළුවන් වුණා. බලන්න රෑත මාතර බෝධිය මාරම ලස්සනයි, මාරම කලර්ෆුල්. ඉතින් වියනක් යටින් යනවා වගේ හැඟීමක් දැනුණා. මාරම ලස්සනයි. හරි ආසාවෙන් ගියපු ගමනක්. ඇඟට කිසි මහන්සියක් ලොකුවට දැනුන්නේ නැහැ. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගත්තට පස්සේ ඔක්කොම මහන්සිය ගියා. මාරම ලස්සනයි. මම මාතර එනවා නම් මාරම ආස්තනක් තමයි මාතර බෝධිය. මොකද මේ සාමාන්‍යයෙන් අපි මිඩල් ක්ලාස් එකේ අය, එතකොට අපිට හැමතිස්සෙම සල්ලි නැහැ. ඒතර අපි මොනවා හරි හදිසි අවශ්‍යතාවයකට අපි මාතර ආවන් පස්සේ මම මාතර බෝධිය ළඟට වැඳලා යනවා. මට අද මගේ හිතේ තියෙන හැමදේම කරගන්න පුළුවන් වෙන්න, හිත රිදවීම ඇති වෙන්න එපා. ඊට පස්සේ යන ගමන කිසිම කරදරයක් ඇති වෙන්න එපා, කිසිම මහන්සියක් විඩාවක් දැනෙන්න එපා කියලා. ඉතින් මේ එතැන්ට ගියා. මේ විශ් එක කරාට පස්සේ අපිට පුළුවන් වෙනවා මේ ඒ වැඩේ හරියට කරගන්න. අරට එළියෙන් සද්ද එනවා ඇති. මම මේ වීඩියෝ එකට වොයිස් කරන හින්දා දැන් අපේ බබා එක සද්ද දානවා. අර එහෙමනේ චුට් ළමයිගේ හැටිනේ තින්නේ. ඔය අපි තියගොඩ පැත්තට යනවා. ඔය ටිකෙත් හොඳයි. ට්‍රැෆික් එක නෑ. ඔටිය හරියදී වතුර තිබ්බා වුණා අපිට හරියට. පිස කඩේකින් ළඟින් නම් වතුර බෝතලයක් ගත්තා. අපේ දරුවගේ අතේ කොත්තු මීහෙකුත් තිබ්බා. ඒක යා කෑවෙත් නැහැ. ඒකත් අයියාමයි තමයි කෑවේ. කොහොම හරි අපි ගෙදර එනකොට මම හිතන්නේ රෑ 2:00 විතර වෙලා. එච්චර පරක්කු වෙන්නේ නැහැ. මම මග බයික් එක නවත්තගෙන මට ටිකක් නිදිමත හින්දා මම බයික් එක මග නවත්තගෙන අයියාගේ කොන්දට හේතලා මම පැය භාගයක්වත් නිදාගත්තා. නැත්නම් අපි 1:00 විතර අපිට එන්න පුළුවන්. අපි ආපු ස්පීඩ් එකේම ආවනම් ඒත් ඉතින් මේ පොඩි නිදිමතක් ආවේ හින්දා බයික් එක නවත්තගෙන නිදාගත්තා. ඉතින් ඔය ඇත්තටම මේ අකුරැස්ස පැත්තෙන් යනකොට මේ වගේ කලර්ෆුල් නැහැ. ඒ පැත්ත අර මං කිව්වේ පොඩි කඩේ ඒ පැත්ත විතරයි මේ තිබුණේ. දැන් මේ දෙපැත්ත යනකොට මාරම ලස්සනයි. දෙපැත්ත ලස්සනට හදලා ලස්සනට ඩෙකෝස් කරලා ඒ වැඩ ටික කර සේරම කරලා තිබුණා. ඉතින් හරි ෂෝක් ඒක. ඔයාලට මම වොයිස් කරන ටික හෙනවත් දන්නේ නැහැ. බබා හයියෙන් අර පැත්තේ ඉඳන් කෑ ගහනවා. බොරු ඉංග්‍රීසි හදලා බොරු සින්දු කියනවා. මොකද මම මෙතන මේ වීඩියෝ එකට වොයිස් කරනවා කියලා එයා දන්නවා. මම රූම් එකේ ඉඳන් වොයිස් කරන හින්දා මම එයාව රූම් එකට ගත්තේ නැහැ. ඒක හින්දා දැන් එයා අර මේකට ඇහෙන්නේ නැති. ඔහොම තමයි අපිට කෝල් එකක් එහෙම ආවොත් එහෙම ඔක්කොම වැඩ පටන් ගන්න ඒ වෙලාවට තරහත් යනවා. ඒත් ඉතින් කරන්න දෙයක්වත් නැහැ නේ. ඉතින් මොකද්ද කරන්නේ නේ? ඉතින් ඔන්න ඔහොම යනකොට මාරම ලස්සනයි. ඇත්තටම මේ ඔය ටිකේ කිසිම ට්‍රැෆික් එකක් නැහැ. යංකෝ තව ටිකක් එහාට අම්මෝ ඒකෙන්දී එක බොයි කෙනෙක් ෆීල් එක පාර හරහා දාගෙන පාර යන මිනිස්සුන්ට එහාට යන්නත් නෑ මෙහාට යන්නත් නෑ. හරි ෂෝක් ඉතින්. හැබැයි මට තිය ගොඩ හරිය ගොඩක් දේවල් වීඩියෝ කරගන්න බැරි වුණා. ඇත්තටම සෝරි. මොකද මේ කැප්චර් කරගන්න තරම්වත් ෆෝන් එක එළියට අරගෙන වීඩියෝ කරගන්න තරම්වත් පුළුවන් සිටුේෂන් එකක් එතන තිබුණ නැහැ. මොකද මේ ඉච්චට ට්‍රැෆික් එක. ඒ ට්‍රැෆික් එකේ ඉතින් බයික් එකේ එහාට මෙහාට ගන්නකොට වීඩියෝ කරගන්නත් අමාරුයි. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ කර ඒ ගමන යා ගන්නත් අමාරු හින්දා එහෙම හරියට දේවල් කරේ නැහැ ඉතින්. ඇත්තටම සෝරි මේ වීඩියෝ කරනකොට අපේ ළමයා නොනිවත්ම
රිපීට්ම එයා දන්න සින්දු ටික කියනවා. කමන්න ඇති. මේකේ මේ බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් එක නෑනේ. ඒක බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් එක කියලා හිතාගන්න. මේ මෙතන මේ තොරණක් තිබුණා. මේ තොරණ හැම පාරම වගේ තියෙනවා. මේ මම මතක ඇති කාලෙක අපි වෙසක් බලන්න අප හැම සැරේකම වගේ මෙතන තොරණ තිබ්බයි. කියන්නේ අපි ගිය අවුරුද්දෙත් ආවා. ඒත් අපි ගිය අවුරුද්දෙත් ආවේ රෑ 12ට විතර අපි ආවේ. ඒ එනකොට මෙතන මේ තොරණ තිබුණා. එතකොට වෙසක් කලාවේ නම් තිබුණේ මෙහෙ නෙමෙයි වෙන කොහේ හරි තිබුණේ මට මතක නෑ. කොහොමද මේ මෙතන තොරණ අනිවාර්යෙන්ම හදනවා වෙසක් එකට. අපි බැස්සේ නැහැ. යමින් ගමන් බලාගෙන ගියා. සම්බුලා ජාතකේ තමයි ගහලා තිබුණේ. ඔව් අදේනේ සම්බුලා ජාතකේ තමයි ගහලා තිබුණේ. ඔතන ඉඳන් ලස්සනට පාර දෙපැත්තම මාරම ලස්සනට හදලා තිබුණා. ට්‍රැෆික් එකේ මේ අර ලස්සනට ඇත්තරම හොඳට මහන්සි වෙලා මාතර ලස්සන කරලා තිබ්බා. තියගොඩට යනකම්ම මේ විදිහටම දෙපැත්තේ වෙසක් කුඩ් දාලා ලයිට්ස් දාලා බෞද්ධ කොඩි දාලා මාරම ලස්සනට තිබුණා. හැබැයි ඉතින් මේ නිදහසේ අනේක වැඩි දුරකට යන්නුනේ නැහැ. තාමත්ම පොඩි දුරක් යනකොට අපිට ට්‍රැෆික් එකට අහු වුණා. ඉතින් එතනින් එහා මම වීඩියෝ ගත්තේ නැහැ. තරම ගන්න අමාරු වුණා. ඉතින් මේ තියගොඩ හරියද ගත්තද කියලාවත් මට මතක නැහැ. එච්චරට ට්‍රැෆික් එකේ හින්දා මුකුත් කරගන්න බැරි වුණා. හරි ටික පොඩි දුරයි අපි ගියේ. ඉතින් sorry මම ඒකට සමාව ඉල්ලනවා. මම අවුරුදු බ්ලොග් එකක් දාන්න හිටියා. හැබැයි මගේ නෙට්වර්ක් වල ප්‍රශ්නයක් හින්දා මම එඩිට් කරලා ඔක්කොම කරලා YouTube එකට ඒක අප්ලෝඩ් කරාට පස්සේ ඒක අප්ලෝඩ් වුණේ නැහැ. ඉතින් දැන් මේ අප්‍රේල් මාසේ ගිවිලි හින්දා මම ඒක එහෙම මේක කරලා මේක තමයි මේ මාසේ අන්තිම වීඩියෝ එක. ලබන මාසේ තව වීඩියෝ එකක් අරන් එන්නම්. මේක කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් මේ වගේ දෙයක් මාතරට අපිට මාතරට ලබා දුන්නට ඒක සංවිධානය කරපු හැමෝටම ගොඩාක් thank you. මොකද අපිට කොළඹ වෙසක් මාතරට විත් බලන්න පුළුවන් වුණා. ඒකේ සුන්දරත්වය විඳින්න පුළුවන් වුණා. කාලයකට පස්සේ ලස්සන වෙසක් සැනකෙලියක් නෑ එහෙම කියන්න බෑනේ. ලස්සන වෙසක් මංගල්‍යයක් දැක්කා. ඉතින් මාතර ලස්සනට හරියට සුරපුරයක් වගේ හදලා තිබ්බා. ඔයාලට පේනවද උඩ බයික් එකේම යනවා. එයාට කට්ටිය මේ ඔය කොහෙද බයික් යන බයික් එකට යන්න පුළුවන්. ඉතින් මිනිස්සු පාරවල් හදාගෙන මේකේ දැන් මේ අපි හරි වැරදි. ඉතින් මාතර පැත්තට එන මන්තිරුවත් අපි අරගෙන ඊට පස්සේ ඉතින් ඒ පැත්තට එන මිනිස්සු වෙන පාරවල් හදාගෙන හරියෙන්න එපා. දෙතින්නේ කොහොම හරි එන්න ඕනේ. ඉතින් ඔන්න උතන ඉඳන් තමයි අපි ට්‍රැෆික් එකට අහු වුණේ. එතන ඉඳන් මගේ ලොකු වීඩියෝ ටිකක් නෑ. අතරින්ම තව චුට්ටකින් වීඩියෝස් ටික සේරම මම නවත්තනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක බැලුවට thank you. මේකේ අඩුපාඩු තියෙනවා අහලා කමෙන්ට් කරන්න. ඒ වගේම තව කෙනෙක්ට බලන්න share කරන්න. මගේ channel එක මම ආයෙමත් කියන්නේ subscribe කරලා channel එක ඉස්සරහට ගෙනියන්න support එකක් දෙන්න. තව මොන වගේ වීඩියෝස් ඕනද කියලාත් මට දාලා තියන්න. ඒතකොට මම ඒ වගේ වීඩියෝස් කරන්න. ඉතින් මේ වගේ ලස්සන වෙසක් කලාපයක් අපේ මාතරට හඳුන්වා දුන්නට ඒ සංවිධානය කරපු ඒ වෙනුවෙන් අනුග්‍රහය දක්වපු හැම කෙනාටම ජනාධිපතිතුමා ඇතුළු හැම දෙනාටම ගොඩාක් ස්තුතියි. ඉතින් ලස්සන වෙසක් මංගල්‍යයක් දැක්කා. එහෙනම් මම ගිහින් එන්න. සරණයි.